තරාතිරම නොබලා නීතිය සැමට සමානයි යන ආදර්ශ පාඨය අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටී. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව කරන සාවද්‍ය ප්‍රකාශවලට හෝ කිසිදු අභියෝගයකට තමන් බිය නොවන අතර තැබූ පියවර ආපසර නොගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දශක ගණනාවක් තිස්සේ දේශපාලන ආශිර්වාදයේ සහිතව පැවති මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සංවිධානාත්මක අපරාධ සහ දේශපාලනයන් අතර තිබූ සම්බන්ධතා දැන් අවසන් කර ඇති බවත් මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රටම එකට ජාතික මෙහෙයුම ජාතික සභාවක් හා දිස්ත්‍රික් සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පදනම් කරගත් කමිටු සහ මහජන ආරක්ෂක කමිටු 14125ක් පිහිටුවා ජනතාව සමග එක්ව දෙවන්ත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටී. මත්ද්‍රව්‍ය භාවිතා කරන අය අත්අඩංගුවටගෙන සිරගත කිරීමෙන් පළක් නොවන අතර ඔවුන් රෝගීන් ලෙස සලකා පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන් නීතිය රැහැනට හසු කර ගැනීමටත් උපදෙස් ලබා දී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.